අයිබෝන් පුතේ හොඳයි අද අපි කතා කරනවා ණය ගැති පාලන ගිණුම සම්බන්ධව. එතකොට මොකක්ද දැන් පළවෙනි ප්‍රශ්නය විදිහට තියෙන්නේ ණය ගැති පාලන ගිණුම යනු කුමක්ද? මේ ණය ගැති පාලන ගිණුමටම අපි කියනවා විකුණුම් ලෙජර පාලන ගිණුම කියලා. මොකද්ද? විකුණුම් ලෙජර පාලන ගිණුම. මොකද්ද මේ ණය ගැති පාලන ගිණුම කියලා කියන්නේ? ව්‍යාපාරයක වෙළඳ ණයගැතියන්ගේ පෞද්ගලික ගිණුම් විශාල ප්‍රමාණයක පවතින තොරතුරු සංක්ෂිප්තව සාරාංශගතව එකතුවක් ලෙසට වාර්තාගත කරන තනි ගිණුමක් අපි කියනවා ණයගැති පාලන ගිණුමක්. මොකද්ද ණයගැති පාලන ගිණුමක් කියන්නේ? වෙළඳ ණයගැතියන්ගේ පෞද්ගලික ගිණුම් විශාල ප්‍රමාණයක පවතින තොරතුරු සංක්ෂිප්තව සාරාංශගතව එකතුවක් ලෙසට වාර්තාගත කරන තනි ගිණුමක් අපි කියනවා ණයගැති පාලන ගිණුමක්. එතකොට මේ ණයගැතියන් කියන්නේ ව්‍යාපාරයට මොකද්ද? වත්කමක්නේ. හරි. එහෙනම් වෙළඳ ණයගැතියෝ කියන්නේ ව්‍යාපාර වත්කමක්. එහෙනම් ණයගැති පාලන ගිණුම හදන්න භාවිතා කරන මූලධර්මය තමයි වත්කම් පිළිබඳ මූලධර්මය. ඒ කියන්නේ ණයගැතියන් වැඩිවන සිදුවීම් ණයගැති පාලන ගිණුමට හර කරනවා. ණයගැතියන් අඩුවන සිදුවීම් ණයගැති පාලන ගිණුමට බැර කරන්න ඕනේ. හොඳයි. අපි සරල උදාහරණයක් බලමු. ප්‍රශ්නාංක 2 ඉරන්දි වෙළඳ ව්‍යාපාරට අදාළව පහත තොරතුරු ඔබට සපයා ඇත. අපෙන් ඉල්ලන්නේ පුතේ ණයගැති පාලන ගිණුම හදන්න කියලා. ඒතර අපි රූල් කරගමු සාමාන්‍ය විදිහට ණයගැති පාලන ගිණුම නිකන් තී ගිණුමක් අපි ගමු. යෝගෙන් ලියනවා ණයගැති පාලන ගිණුම. හරි. මම මේක හදන්නම් රුපියල් 1000 වලින්. ගිණුම උඩින් ලියාගමු රුපියල් 1000 කියලා. සරල ගාණක් මේ තියෙන්නේ. එතකොට එකයික ණයගැතියන්ගේ හරශේෂය 1 හරශේෂය දීලා තිබ්බොත් අපි හරට දානවා 1,65,000ක්. ණයගැතියන්ගේ කලාතුරකින් බැර ශේෂයක් දීලා තියෙන්න පුළුවන්. එහෙම බැරට දුන්නොත් බැර පැත්තේ අපි දාමු ශේෂය 15,000ක්. මොකද්ද දැන් මූලධර්මයේ ණයගැතියන් වැඩි වෙනකොට හර අඩු වෙනකොට බැර. ණයට විකුණුම් ණයගැතියන් වැඩි වෙන සිද්ධියක්. ඒ නිසා ණයට විකුණුම් හර පැත්තේ දාන්න 9,90,000ක් කෙටියෙන් 990. ණයගැතියන්ගෙන් මුදල් ලැබෙනවා. ලද මුදල් ණයගැතියන් අඩු වෙන නිසා අපි ගන්නවා ණයගැතියන්ට බැර කරන්න ඕන 2,50,000ක්. ඒ වගේම ණයගැතියන්ගෙන් ලද චෙක් ණයගැතියන් අඩු වෙනවා. ලද චෙක් බැර කරන්න 150,000ක් 1,50,000ක්. අගරු ලද චෙක් දැන් මෙහෙමයි ලේසිනේ. චෙක් පත්‍ර ලැබෙනකොට බැර අගරු වෙනකොට හර. අගරු වූ ලද චෙක් වටිනාකම 40,000ක් තියෙනවා. ඊළඟට දුන් වට්ටම් ණයගැතියන් අඩු වෙන සිද්ධියක් බැර කරන්න 30,000යි. ඊළඟට අවලංගු කළ දුන් වට්ටම් බැර අවලංගු කරද්දී හර කරන්න අවලංගු කළ දුන් වට්ටම් 15,000ක්. ඊළඟට ආපසු එවුම් ණයගැතියන් අඩු වෙන සිද්ධියක් ආපසු එවුම් බැර කරන්න 20,000යි. ඊළඟට බොල් ණය ණයගැතියන් අඩු වෙනවා. බොල් ණය බැර කරන්න බොල් ණය 30,000ක්. ඊළඟට බොල් ණය නැවත ලැබීම හර කරන්න බොල් ණය නැවත ලැබීම හර කරගන්න 5,000ක්. ලැබිය යුතු බිල් ණයගැතියන් අඩු වෙනවා. ලැබිය යුතු බිල් බැර 35,000යි. ඊළඟට අගරු ලැබිය යුතු බිල් හර කරන්න අගරු ලැබිය යුතු බිල් 10,000ක් හර කරන්න. ඊළඟට ණයගැතියන්ගෙන් අය කළ පොලි හර කරන්න අය කළ පොලි ණයගැතියන් වැඩි වෙන සිද්ධියක් 40,000ක් හර කරන්න. ප්‍රතිසටහන් ණයගැතියන් අඩු වෙන සිද්ධියක් ප්‍රතිසටහන්
බැර කරගන්න 25000ක්. විශේෂ අඩු කිරීම බැර කරගන්න. විශේෂ අඩු කිරීම ණයගැතියන් අඩු වෙන සිද්ධියක් බැර කරන්න. මෙතන අවසාන වශයෙන් ණයගැතියන්ගේ දෙනවද බැර ශේෂයක් කියලා එකක්. ඒ බැර ශේෂය දාන්නේ හොඳට මතක තියාගන්න හරෙන් බැරට පහළට දාගන්න. එන අවසාන බැර ශේෂය වැරදුනොත් ගාන සම්පූර්ණයෙන්ම වරදිනවා. හරෙන් බැරට පහළට දාගන්න. අපි මේක ශේෂ කරන්නේ කොහොමද? හර පැත්ත එකතුව ගන්න ඕන. 165යි 990යි 40යි 15යි 5යි 10යි 40යි. මට ආපු එකතුව තමයි 12යි 65. 12යි 65 එනවා. 12,65,000ක් බැලට ගෙනියන්න. දැන් අනිත් පැත්තේ තියෙන දේවල් ටික අඩු කරන්න. සංඛ්‍යා ටික අඩු කරන්න. 15ක් 250ක් 150ක් 30ක් 20ක් ආයෙත් 30ක් 35ක් 25ක් 10ක් අඩු කරා. ඉතින් මට ආපු උත්තරේ තමයි 700. ඒක හරියද දන්නේ නැවතත් චෙක් කරගන්න පුළුවන් අපිට. එහෙනම් මෙතන ණයගැති පාලන කිරීමේ ශේෂය ආවා 700ක්. පහළට ගෙනියන ශේෂය 700යි. එහෙනම් මේ ණයගැති පාලනයේ ඉතා සරලයි පුතේ. සිලබස් එකේ තියෙන ලේසිම මාතෘකාවක්. ණයගැතියන් වැඩි වෙන සිද්ධි හර කරා අඩු වෙන සිද්ධි බැර කරන්න ඕනේ. හොඳයි. එහෙනම් අපි දැන් කතා කරේ ණයගැති පාලන කිරීම කියන්නේ මොකක්ද? වෙළඳ ණයගැතියන්ගේ පෞද්ගලික ගිණුම් විශාල ප්‍රමාණයක පවතින තොරතුරු සංක්ෂිප්තව සාරාංශගත එකතුවක් විදිහට වාර්තාගත කරන තනි ගිණුමක් ණයගැති පාලන ගිණුමක් කියනවා. ණයගැතියන් කියන්නේ වත්කමක් වැඩි වෙන සිද්ධි හර අඩු වෙන සිද්ධි බැර. හරි. මේකේ ඔයා බලන්න ඕනේ මේ ණයගැති පාලන ගිණුමේ තියෙන ගනුදෙනු වලට අදාළ මූලාශ්‍ර ලේඛන සහ උපයෝගී පොත්. ඒක හරියට වැදගත්. තුන්වෙනි ප්‍රශ්නේ දාලා තියෙන්නේ ඒක. එතකොට මේ ගනුදෙනු වල මූලික පොතයි මූලාශ්‍ර ලේඛනය මොකක්ද? පළවෙනි ගනුදෙනුව ණයගැතියන්ගේ ආරම්භක ශේෂය. අපි දන්නා ඕනෑම ආරම්භක ශේෂයක් දාන්නේ පොදු ජර්නලය තුළ. එහෙනම් මූලික පොත පොදු ජර්නලය, මූලාශ්‍ර ලේඛනය පොදු ජර්නල් වවුචරය. ණයට විකුණුම් අපි දන්නවා විකුණුම් ජර්නලය, විකුණුම් ඉන්වොයිසිය. ආපසු එවුම් කියද්දී ආපසු එවුම් ජර්නලය, මූලාශ්‍ර ලේඛනය, බැරපත්‍රය. ණයගැතියන්ගෙන් ලද මුදල් සහ චෙක්. අපි දන්නවා ණයගැතියන්ගෙන් ලැබෙන මුදල් චෙක් පත්‍ර සියල්ල දාන්නේ ලැබීම් ජර්නලය. එහෙනම් මූලාශ්‍ර ලේඛනය තමයි ලදු පත්‍රය. දුන්වට්ටම් මූලික පොත, උපයෝගී පොත ලැබීම් ජර්නලය, මූලාශ්‍ර ලේඛනය දුන්වට්ටම්. නමුත් ලදු පත්‍රය තමයි මූලාශ්‍ර ලේඛනය. අගරු ලද චෙක් පොදු ජර්නලය දානවා. පොදු ජර්නල් වවුචරය මූලාශ්‍ර ලේඛනයට ගන්නවා. අවලංගු කළ දුන්වට්ටම් ඒකත් අපි පොදු ජර්නලය දානවා. මූලාශ්‍ර ලේඛනය පොදු ජර්නල් වවුචරය. බොල් ණය කියන්නේ ගැළපීමක් අපි දන්නවා. සියලු ගැළපුම් සටහන් අපි දාන්නේ පොදු ජර්නලයේ. පොදු ජර්නල් වවුචරය තමයි මූලාශ්‍ර ලේඛනය. ඊළඟ ගනුදෙනුව බොල් ණය නැවත ලැබීම. බොල් ණය නැවත ලැබීම. අපි දන්නවා බොල් ණය උනත් සල්ලි ලැබෙනවා. ලැබීම් ජර්නලය, ලදු පත්‍රය තමයි මූලාශ්‍ර ලේඛනය. ප්‍රතිසටහන් දාන උපයෝගී පොත තමයි පොදු ජර්නලය, ජර්නල් වවුචරය. ණයගැතියන්ගෙන් අය කරන පොලි පටලවා ගන්න එපා. පොලි අය කිරීම කියන එක ගැළපීමක්. ඒක දාන්නේ පොදු ජර්නලයේ, ජර්නල් වවුචරය තමයි මූලාශ්‍ර ලේඛනය. නම් මේ කොටස් ටික බලා ගන්න. මීට අදාළ පේපර් එකත් පහලින් තියෙනවා. ඔයා මේක හොඳින් අධ්‍යයනය කරගන්න. පාඨ විභාගයේදී වැදගත් වෙයි.